17 වන සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය වහාම කොයි ආකාරයෙන් විසඳුණා වුවත් එය ලංකාවේ ඓතිහාසික ප්‍රශ්නයක් වශයෙන් තව බොහෝ කාලයක් පවතිනු ඇත. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ප්‍රශ්නය මෙන්ම නීතිය මත පදනම් වූ පාලනයක් ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් ශිෂ්ටාචාරයක් වශයෙන් පැවතීමේ ප්‍රශ්නයක් යන සෑම දෙයක්ම මෙම සංශෝධනය හා බද්ධ වී ඇති නිසා එය ඓතිහාසික ප්‍රශ්නයක් සේ හා කවදා හෝ විසඳිය යුතු වන්නා වූ ප්‍රශ්නයක් සේ අඛණ්ඩව පවතීම වැළැක්විය නොහැකිය. එම නිසා මෙම වගන්තිය පිටිපස සංශෝධනීය පිටිපස ඇති මූල ධර්ම පිළිබඳව ප්‍රතිපත්ති පිළිබඳව ඇති ගැටලු සාකච්ඡා කොට අවබෝධයක් කරා පැමිණීමද ඓතිහාසික වැදගත්කමකින් යුතු වෙයි. 18 වන සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය ඇත්තෙන්ම මුළුමනින්ම අලුත් එකක් නොවේ. එය 1978 ව්‍යවස්ථාවත් සමග බද්ධ වී පවතී. 1978 ව්‍යවස්ථාවෙන් ඇති කළ යම් ගැටලු පරිසමාප්ත ආකාරයට ගෙන යාම පමණක් 18 වෙනි සංශෝධනයෙන් සිදුවේ. එම නිසා මීට අදාළ ප්‍රතිපත්ති සාකච්ඡාව 1978 ව්‍යවස්ථාව ද සමගද බද්ධ වී ඇත. ප්‍රධානම මූලධර්මය වන්නේ බලය සීමා කළ යුතුය යන මූලධර්මයයි. 18 වෙනි සංශෝධනය මගින් මෙය මුළුමනින්ම අතහැර දමනු ලබයි. එය බොහෝ දුරට 1978 ව්‍යවස්ථාවෙන් අතහැර දමා පැවතින. එම නිසා ලංකාව තුළ දැනට වර්ධනය වෙන බලය පිළිබඳ අදහස ද සීමා රහිතව බලයට පවතින්නට ඉඩ දිය යුතුය යන සංකල්පයට බද්ධ වී ඇත. බලය අසීමිතව පැවතිය යුතුය යන සංකල්පය ඓතිහාසිකව ලෝපුරාම පැවතූ සංකල්පයකි. ප්‍රජාතන්ත්‍රවාදී යුගයට අවතීර්ණය වීම යනුවෙන් ලෝකයේ සටහන් වී ඇත්තේ මෙම අදහස අතහැර දමමින් බලය සීමා කිරීමේ මූලධර්ම ව්‍යවස්ථා තුළින් නීතිය තුළින් හා සමාජ සම්ප්‍රදාය තුළින් ඇති කර ගැනීමෙන් ප්‍රංශ විප්ලවය යනුවෙන් හඳුන්වන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය යනුවෙන් හඳුන්වන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වන මේ සියල්ලේම පදනම්ව ඇති ප්‍රධානම මූලධර්මය මෙවන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී හරය වන්නේ බලයට සීමා පැනවිය යුතුය යන අදහසය. බලයට සීමා විරහිතව පැවතිය යුතු යන අදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලිකම සිද්ධාන්තය අතහැර දැමීමය. මේ අනුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් පවතිනවා යනුවෙන් කතා කරන්නෝ මෙම ප්‍රශ්නය නිසි ලෙස වටහාගෙන නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ඇතිවීම පිළිබඳ ප්‍රශ්නයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී මුල්ම සිද්ධාන්තය අතහැර දැමීමකි. එනම් මෙම සිද්ධාන්තයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තුල වර්ධනය වී ඇති සියලුම වෙනත් සංකල්ප
පදනම් වී ඇත්තේ මෙම බලය සීමා කළ යුතුය යන සංකල්පය මතයි. බලය සීමා කිරීම සඳහා යොදා ගන්නා ලද මූලිකම ක්‍රමය වූයේ නීති ගොඩනගා ගැනීමය. සියල්ලටම එකසේ බලපාන්නා වූ නීති ගොඩනගා ගැනීම මගින් පාලකයාද පාලිතයාද එකම නීතිය මගින් පාලනය වීම කළ යුතුය යන අදහස බලය සීමා කිරීම පිළිබඳ අදහසින් පැන නැග්ගේය. මේ අනුව නීති ආධිපත්‍යයේ සංකල්පය බලය සීමා කිරීමේ සංකල්පයට බද්ධව පවතින්නේය. බලය සීමා කිරීමේ අදහස නැති කිරීමෙන් නීති ආධිපත්‍යයේ පැවතීමේ අදහසද එයින්ම අවලංගු වී යන්නේය. එය හුදෙන් සංකල්ප වශයෙන් පමණක් නොව අද ප්‍රායෝගිකව පවතින තත්ත්වය බව අපි කවුරුත් අත්දැකීමෙන් දනිමු. එම අත්දැකීම තවදුරටත් යාන්තමකින් හෝ වෙනස් කිරීමේ හැකියාවක් දැන් නැති වී යනවා පමණක් නොව එය එන්නම වැඩි වී යනු ඇත. එදිනෙදා ජීවිතය තුළ පුද්ගලිකව අපරාධ පිළිබඳව ප්‍රශ්නයේදී මෙන්ම දේපල පිළිබඳ ප්‍රශ්නවලදීද සියලුම අංශවල ප්‍රශ්නවලදීද නීතියක් පැවතීම පිළිබඳව පවතින අදහස අනාගතයේදී අවලංගුවම යන්නේය. අවනීතිය පවතිනවා පමණක් නොව නීතියම වැදගත් නොවන තත්වයකට මෙයින් පත්වන්නේය. මේ සමග බද්ධව ඇත්තේ විවිධ ආයතන පාලනය එනම් පොලිසිය, අධිකරණය, රාජ්‍ය සේවාව, මැතිවරණ පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය මේ සියල්ල නීති අනුකූල කළ යුතුය යන පදනම පිට ඒවාට අදාළ නීතිය පැන නැගී ඇත. ඊට අදාළ ප්‍රධාන කොන්දේසිය දැන් අවලංගු වී යයි. බලයට සීමාවක් නැත්නම් පොලිසිය පාලනය කිරීමේ, මිලිටරිය පාලනය කිරීමේ, විවිධ රහසිගත පොලිස් සංවිධාන පාලනය කිරීමේ, මැතිවරණ නිසි ලෙස පැවැත්වීම පිළිබඳව පාලනය කිරීමේ, රාජ්‍ය තන්ත්‍රයේ රැකියාවන් පිළිබඳව ආදිය පිළිබඳව පවතින සියලුම නීති රෙගුලාසි හා චක්‍රලේඛන පවත්වාගෙන යෑමේ පදනමද මෙයින් අවලංගු වේ. මේ අනුව මෙම සංස්ථා තුළ අවනීතිය ඇතිවීම හුදෙන්ම දේශපාලන කිරීම තුලින් පමණක් නොව නීතියේ පදනම නැති වී යාමෙන්ම සිදු වී යනු ඇත. අනාගතයේ දේශපාලනය කරණීය පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන නොවේ. එය පෞද්ගලික අවුරුදු 18 තුල කතා කරනු ලැබුව නමුත් අනාගතයේදී නීතිය නැති වී යාම ප්‍රධාන ප්‍රශ්නය බවට ව්‍යවස්ථාවෙන් හා නීතියෙන්ම පදනම් සෑදී ඇත. මේන් පැන නැගෙන දෙවැනි ප්‍රශ්නය නම් නීතියෙන් තොරව ශිෂ්ටාචාරයට පැවතිය හැකිද යන්නය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එකිනෙකා අතර තියෙන අද පවතින සම්බන්ධය වටා විශාල නීති ගණනාවක් ඇත. යම් අයෙකුගේ දෙයක් වෙනත් අයෙකු ගතහොත් එය නීතිය මගින් පාලනය කර දේපොළ පිළිබඳව හා අපිට අප සතු සුළු දේවල් පවා පිළිබඳව එකිනෙකා අතර සම්බන්ධය තහවුරු කර ඇත. විවාහය පිළිබඳව නීතියක් ඇත. සියලු දෙයක් පිළිබඳව ශිෂ්ට සම්පන්න ගතිගුණ පිළිබඳව හුදෙක්ම සදාචාරය පමණක් නොව නීතියක්ද ඇත. මේ නැති වී ගිය පසු ශිෂ්ටාචාරව කිසියම් හෝ සාකච්ඡාවක් ගෙන යාමට පවා පදනම නැති වී යනු ඇත. මෙය දැම්මමත් අපගේ මාධ්‍ය තුල දැකගත හැකිය. සාකච්ඡාවක් යන අතර ඒ සාකච්ඡා කිසියම් ප්‍රතිපත්තිමය වශයෙන් මත පදනම් වෙන සාකච්ඡා නොව එකිනෙකාට කෑකෝ ගැසීම්, බැන ගැනීම
හා සියලුම ආකාරයේ අශීලාචාර ගතිගුණ තුලින් එයින් පිළිබිඹු වේ. පාර්ලිමේන්තුව තුලද එය අද පදනම් වී ඇත. මෙය අධිකරණය නීතිය අදාළ සියලු දේටම පැතිරී යනු ඇත. දූෂණය හුදෙක් දැන් පවතින ප්‍රමාණයන්ගෙන් වැඩි වී දූෂණය පාලනය කිරීමේ පදනමම නැති වී යනු ඇත. මෙම නිසා ශිෂ්ටාචාරයට අද තර්ජනයක් පවතී. මේ සියල්ල පිළිබඳ සාකච්ඡාව අපි නැවතත් යා යුතු වන්නේ බලයට සීමා පැවතිය යුතුය යන සංකල්පය වටාය. දෙවාරයක් ජනාධිපතිගේ කාලය සීමා කිරීම එවැනි සීමාවක් විය. ජනාධිපතිවරයාද අධිකරණයට වගකිය යුතු බව තවත් සීමාවක් විය. බොරුවට නොව නීති හා සම්ප්‍රදායන් මත පාර්ලිමේන්තුවට පාලකයා යටත්වීම පිළිබඳව නීතියක් පැවතියේ. මේ සියල්ල පවතින්නේ බලයට සීමා පැවතිය යුතු යන සංකල්පය වටාය. දැන් එම සංකල්පය තර්ජනයට පත් වී බොහෝ දුරට తాවකාලිකව එය නැති කර දැමීමම සිදුවනු ඇත. එහෙත් ලංකාවට නීතිමය මත පදනමකට නැවත යාමට නම් ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට නම් දේශපාලන ක්‍රමයක් නැවත ඇති කර ගැනීමට නම් මෙම ප්‍රශ්නය කරා යොමු වීම වැළැක්විය නොහැකි වන්නේය. ඒ කරන්නේ කෙසේද යන්න දැන් සමාජය විසින්ම සොයාගත යුතු වනු ඇත.